හයි යාළුවනේ. ඔන්න අපේ දොඩ ගෙනාවා ලස්සවත් චිකන් කරියක් කොහොමද විතර හදාගන්නේ කියලා. එහෙනම් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලලා මතක ඇතුව අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙන යන්න. යමු අපේ ඩේලි රෙසිපි කිචන් එකට අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද බලන්න. අපේ චිකන් කරිය හදාගන්න. ඕල් මස් ග්‍රෑම් 300ක් විතර ඕනේ. ඒ වගේම ලුණු ගෙඩි දෙකක් විතර කපා ගන්න සිහින්ව. කරපිංචා ඉති දෙකක්. රම්පේ ඉත්තක්. ඉඟුරු කෑල්ලක්. සුදු ලුණු බික් 5ක් විතර. ගොරක් කෑලි දෙකක්. පොල් තෙල් ප්‍රමාණයක්. තක්කාලි ගම්මිරිස් 3-5 මිරිස් කුඩු කහ ලුණු අමු මිරිස්. එතන සූදුරු තියෙනවා, එනසාල් තියෙනවා, කරපමැටි තියෙනවා, කුරුදු තියෙනවා, කොත්තමල්ලි යට. අපි මුලින්ම කරන්න ඕනේ සුදු ලුණු බික් 5 වංගිඩියට දාලා ඒකත් එක්ක මේ ඉඟුරු කෑල්ලක් දාලා මේ තියාගත්ත මේ කුළු බොට් ටික මේ ටික ඔක්කොම මේකට දාන්න ගන්න. දාලා දැන් මේ ටික අපි කොටා ගන්න ඕනේ. මිරිස් කුළුයි 3-5යි ලුණුයි පෑන් එකට දාලා අපි දැන් බදගමු. වැදගත් 3-5 මිරිස් කුඩු ලුණු ඉඟුරු සුදු ලුණු පේස්ට් එක ගොරක් කෑලි දෙකක් පොල් තෙල් ස්වල්පයක්